පංගල කොට්ටාසේ බමරැල්ල කියන්නේ එක තවලොත්තන පස්සෙම තියෙන එක දුෂ්කර පැත්ත. ඉතින් මෙතන ඉඳලා අපි ගන්න වීඩියෝ එක ඔබට කියන්නම් මේකේ තියෙන සැබෑ ස්වරූපය සහ මේකේ තියෙන අවදානම් ගැන අපි කියනවා. මේකේ මේ බරපතලකම ඔබ දැනගන්න දැසනේ උනේ හැම කෙනාටම තමයි ස්වභාවය වෙන්නේ. ඔබට මට විතරක් නෙවෙයි මේ හැම කෙනාටම ස්වභාවය වෙන්නේ බලපෑම් ඇතිලා තියෙන නම් ඒ බලපෑමේ පස්සේ තියෙන අවදානම් ගැන අපි හිතන්න. ඉතින් අපි මේ සමාජ මෙහෙවර අපි කරන්නේ. මේක කාටවත් චෝදනා කරනවා. මේක අපි ඉක්මන් වුණොත් තව ජීවිත හානි වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තේ මේ ජීවිත හානි වළක්වා ගැනීමේ යුතුයකම අපිට තියෙනවා. සමාජයේ යුතුයකම තියෙනවා. පුරවැසියෝ විදිහට මේ වෙලක දායක යුතුය. ඒ අපි මුදව ගන්න ඊළඟ වැස්සට කලින් මුදව ගන්න කියන කාරණාව ඒ පණිවිඩය අපි දෙමු. මේ අදින් පටන් වල පේනදී අපි මේ ඉන්නේ දැන් ඩග්ලස් එකේ නැත්තම් මාන්සල කියන හොටෙල් සංචාරක නිකේතනේ මීටර් 500ක් කිලෝමීටර් වගේ උස උඩකින් තමයි අපි ඉන්නේ. දැන් පේනවා ඇති මේක මේ කිලෝමීටර් ගණනාව මෙන්න මේ පැල්ම ගිහිල්ලා තියෙනවා. මේ පාර දෙපැත්තේ මේ වගේ පැල්ම ඇති වෙලා තියෙනවා. එතකොට මේ පැල්ම ඇති වෙන්නේ මොකක් හින්දාද? ඇයි කොහොමද උනේ? මොකක්ද උනේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තේ මේ පල්ලෙහා විශාල ප්‍රජාවක් ජීවත් වෙනවා. විශාල මොකද මේ පැල්ම යන්නේ මේ කොයිතරම් දුරකට යනවද කියන එක අපි දන්නේ නැහැ. කොයිතරම් දුරකින් අවසන් වෙනවද කියන එක අපි දන්නේ නැහැ. සමහර තැන් වලට ගියහපුවාම තේරෙනවා ඒකේ මේ පැල්මේ තියෙන විශාල භාවය. එතකොට මේ විශාල භාවයත් එක්ක ඊළඟට වැස්සකදී වතුර ගිහිල්ලා මොන අවදානමකට ලක් වේද කියන කාරණාව ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ මෙතෙන්ට ගියාමත් අපිට හොයා ගන්න පුළුවන් උනේ එකක් තමයි මේ ගල් අතර තියෙන මේ හිඩස වැඩි වෙලා තියෙන හිඩස විශාල හිඩසක් තියෙනවා. එතකොට මේවත් එක බලපුවාම අපිට මේ මේකේ යම්කිසි අවදානමක් තියෙනවා. ඒ අවදානම කොහොමද අපි ඒ අවදානමෙන් කොහොමද අවදානම මොකද්ද කොහොමද තියෙන්නේ මොකද්ද ඒකේ හේතුව සහ ඒක වළක්වා ගන්න නම් මොනවද කරන්න ඕනේ සහ මේ ප්‍රජාව ජීවත් වෙනවා යාළුවට මොකක්ද තියෙන ඊළඟ විසඳුම සහ අපි අවදානම සූදානම් විය යුත්තේ කොහොමද කියලා වල පේන්නේ නැති මෙතනත් මේ පේන මේ ගල අතර තියෙන පස් කණ්ඩියත් ඈත් වෙලා තියෙනවා. ඒක විශාල වතුර ප්‍රමාණයක් එන්නේ නැති ඒත් එක ඈත් වෙන්නේ නැති හැබැයි